මේ වීඩියෝ එක ඕපන් යුනිවර්සිටි එකෙන් ඔෆර් කරන Bachelor of Management Studies Honours Degree Program එකේ 2020 ඉන්ටේක් එකට කොහොමද ඇප්ලයි කරන්න කියන එක. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp channel එකත් Telegram channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන හැම update එකක්ම දැනගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඕපන් යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙන් ඔෆර් කරන Bachelor of Management Studies Honours Degree Program එකට ඔයාටත් පුළුවන් 2026 ජූලි මාසේ 30 වෙනිදා වෙනකම් ඔන්ලයින් ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලා මේකට ඇප්ලයි කරනවා නම් ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන් විදියට ඔයාලා A level වලදී ඕනම සිට් එකකදී ඕනම ඉයර් එකකදී ඕනම ස්ට්‍රීම් එකකින් ඔයාට S passes 3ක් තියෙනවා. ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට A level qualification එක නැත්නම් ඔයා ඕපන් යුනිවර්සිටි එකේ ක්‍රෙඩිට් 60ක් කම්ප්ලීට් කරන level 1 level 2 වලින් යුක්ත ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරලා තියෙනම් ඒකෙදිත් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඔයාට ඒ කියන ක්වොලිෆිකේෂන් දෙකම නැත්නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න ඕපන් යුනිවර්සිටි එකේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක් කම්ප්ලීට් කරලා තියෙනම් ක්‍රෙඩිට් 30ක් කම්ප්ලීට් කරන ඒ වගේම SLQF level 2 වලින් යුක්ත ඔයාට පුළුවන් ඒකෙදිත් මේකට ඇප්ලයි කරන්න. ඒ වගේම මේ විදිහට කම්ප්ලීට් කරලා තියෙද්දි ඔයා ඒක මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් කෝස් එකක් කම්ප්ලීට් කරලා තිනම් ඔයාට මේකෙදි ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට සම්බන්ධ නොවි කෙලින්ම මේකට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙන ඕනම ක්වොලිෆිකේෂන් එකකින් මේකට ඇතුළත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. ඒකෙදි ඔයා ඩිසිප්ලින් එකකට වැඩ නොකරොත් ඒ වගේම පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරලා නොගියොත් ඔයාට මොනතරම් හොඳ රිසල්ට් එකක් තිබ්බත් ඔයා මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒකෙදි මේකට ප්‍රැක්ටිස් වෙලා ගිය කෙනෙක් එහෙම නැත්නම් පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරපු කෙනෙක් මේකෙදි ඔයාට වඩා හොඳ රිසල්ට් එකක් දාලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන් පාස් වෙලා මේකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒක හින්දා මේ අවුරුද්දේදීත් අපි හැම අවුරුද්දකදීම වගේම ඔයාලට ක්ලාස් සීරීස් එකක් ඕගනයිස් කරලා තිනවා. ඔය ක්ලාස් වලට ජොයින් වෙන්න කැමති නම් ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp group වලට ජොයින් වෙන්න. එහෙම නැත්නම් ඔය අනිවාර්යයෙන්ම ජොයින් වෙලා ඉන්න. අපි හැම අප්ඩේට් එකක්ම අපේ WhatsApp group වලට දානවා. ඒ වගේම මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේදී ඔයාලගේ IQ, ඒ වගේම ජෙනරල් නොලෙජ් එක, ඒ වගේම මැත් සයිඩ් එක, ඒ වගේම සබ්ජෙක්ට් වයිස් ඔයාලගේ නොලෙජ් එක චෙක් කරනවා. ඊට අමතරව ඔයාලට මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මුහුණ දෙන්න වෙන්නේ 2026 සැප්තැම්බර් මාසේ 6 වෙනිදාට. ඒකෙදි ඔයාලට රීජනල් සෙන්ටර් වලදී හරි එහෙම නැත්නම් ඕපන් යුනිවර්සිටි එකේ මේන් බ්‍රාන්ච් එකේදී හරි ඔයාට මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මුහුණ දෙන්න වෙනවා. පැය එකහමාරක පේපර් එකක් උදේ 10 ඉඳන් 11:00 වෙනකම් ඔයාට මේ පේපර් එකට මුහුණ දෙන්න වෙනවා. ඔයා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාස් වුණොත් තමයි ඔයාට මේකට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ඕපන් යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වාසිය ඔයා UGC එකේ රෙජිස්ටර් වෙලා හිටියත් ඔයා වෙනත් ඩිග්‍රී එකක් කරත් ඔයාට මේ ඩිග්‍රී එක ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම මේ ඩිග්‍රී එකේදී ඔයාලට සාමාන්‍ය යුනිවර්සිටි එකකදී වගේ හැමදාම ලෙක්චර්ස් යන්න ඕනේ නැහැ. මේකෙදි ඔයාලට ඩේ ක්ලාසස් එහෙම නැත්නම් ඔන්ලයින් මෙතඩ් එකකට තමයි ඔයාලට උගන්වන්නේ. එතකොට වීකෙන්ඩ් වලදී තමයි ඔයාට මේකෙදි ඉගෙන ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාට මේකෙදි යුනිවර්සිටි එකට යන්න නැහැ, ඔන්ලයින් තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඔයාට ලැබ් සෙෂන් එකක් හරි එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් මොනවා හරි තියෙනම් තමයි ඔයාට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ගෙදරම ඉඳන් මේකෙදි කවර් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන සිලබස් එක, ඩිග්‍රී කන්ටෙන්ට් එක. ඒ වගේම මේකේ තියෙන අනිත් වාසිය තමයි ඔයා අවුරුදු 4ම කම්ප්ලීට් කරගන්න නැති වුණත් ඔයා අවුරුදු 2ක් කම්ප්ලීට් කරොත් ඔයාට හයර් නැෂනල් ඩිප්ලෝමා එකක් විදියට මේක කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙන්න මේ වාසිත් එක්ක ඕපන් යුනිවර්සිටි එකේ ඔයා මැනේජ්මන්ට් සයිට් එක ඔයාගේ මේන් ඩිග්‍රී එක විදියට එහෙම නැත්නම් BSc ඩිග්‍රී එක විදියට ඉගෙන ගන්න නැති කෙනෙක් වුණත් ඔයාට ඩිප්ලෝමා එකක් ගන්න පුළුවන්. මේ ඩිග්‍රී එක පටන් ගත්තොත් අවුරුදු 2කින් කම්ප්ලීට් කරපු කෙනෙක් වුණත්. එහෙම නැත්නම් ඔයාට මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ ගොඩක් ජොබ් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේකට ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන එක. ඒ වගේම ඔන්ලයින් ඇප්ලයි කරන්න කලින් ඔයාලට රුපියල් 750ක පේමන්ට් එකක් කරන්න අවශ්‍ය කරන ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන. ඒකෙදි ඔයාගේම කාඩ් එක වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට මේ පේමන්ට් එක කරන්න වෙන්නේ ඕපන් යුනිවර්සිටි එකේ බ්‍රාන්ච් එකකට ගිහිල්ලා ඒ උන්ට ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් එක කරන එක ලේසි හින්දා මේකෙදි ඇප්ලයි කරන්න කලින් ක්‍රෙඩිට් කාඩ් එකක් ඔයාගේම නොවුනත් ගැටලුවක් නැහැ. තියෙනම් ඒක ලේසි වෙනවා. අපි බලමු කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්න කියන එක. මේකෙදි වල මුලින්ම කරන්න ඕන Google එකට ගිහිල්ලා Open University Management Degree කියන එක එහෙම නැත්නම් Open University Management 2026 කියන එක සර්ච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ලින්ක් එකක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාට ඒ ලින්ක් එකෙන් මේ කියන සයිට් එකට යන්න පුළුවන්.
මේකෙදි ඔයාලට ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කොනේ ඔයාලට apply now කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේකේ Bachelor of Management Studies degree කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන view details ගිහිල්ලා මෙතන ඔයාලට ඇඩ් කරන්න තියෙනවා check කරන එකක්. මෙතන security verification එකක් මේක verify කරලා පස්සේ ඔයාලට ඔක්කොම details ටික බලා ගන්න පුළුවන්. මේකේ application closing date, ඒ වගේම කොහොමද මේකේ age limit එක, ඒ වගේම ඔයාලට හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මෙතන qualification ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන regional centers ටික බලා ගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට languages වලින් කොහොමද හැම මේ exam එක නම් හැම language එකකින්ම හැම regional center එකෙම තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන apply now කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා මේ වගේ page එකකට මේකෙදි මුලින්ම ඔයාලට mobile number එක add කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතන send OTP කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට OTP එකක් ඒවි. ඒ OTP එක ෆෝන් එකට ඒවි. ඒක මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඩිග්‍රී එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මැනේජ්මන්ට් ස්ටඩීස් වලට අදාළව ඔයාලට ඩිග්‍රීස් ස්පෙෂල් වෙන පාත් එක අනුව සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයාලට මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පාත් එකක් නැතුව නෝමල් විදිහට මේ ඩිග්‍රීස් හතරෙන් ඔයා කැමති ඩිග්‍රී එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට ඔයා ඇඩ් කරන්න ඕන ඔයාගේ NIC නම්බර් එක. ඊට පස්සේ මෙතන verify කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ ඊමේල් එක ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ මෙතන send OTP කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට OTP එකක් ඒ වගේ ඊමේල් එකට ඒක මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ මෙතන verify දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන email verification success කියලා එනවා. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් qualification එක අහනවා. ඒ කියන්නේ ඔයා මොන qualification එකෙන්ද apply කරන්න කියන එක. මේකේදී ඔයාට ටික් කරන්න ඕනේ qualification එක. ඊට පස්සේ ඔයාගේ personal details මෙතෙන්ට ඇඩ් කරන්න තියෙනවා. මුලින්ම ඔයා මෙතෙන්ට ඇඩ් කරන්න ඕන ඔයාගේ title එක Mr. ද Mrs. ද එහෙම නැත්නම් Dr. ද Professor ද කියන එක. මේ විදිහට ඔයාට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ full name එක දාන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට full name එක initial එක automatically එනවා. ඊට පස්සේ ඔයා මෙතන birthday එක දාන්න ඕන. මේක ID එකේ තියෙන birthday එකම දාන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට මෙතන error එකක් පෙන්නාවි. ඊට පස්සේ gender එක ඊට පස්සේ ඔයාගේ address එක මෙතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ මෙතන district එක select කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ mobile number එක දෙන්න ඕන. මේක home එක හරි එහෙම නැත්නම් වෙන mobile number එකක් වුණට කමන්නේ. ඊට පස්සේ ඔයා මෙතන civil status එක දාන්න ඕන. married ද unmarried single ද කියන එක. ඊට පස්සේ are you currently or employed? ඒ කියනවා මේ වෙනකොට job එකක් කරනවද කියලා අහනවා. කරනවා නම් මෙතන tick එකක් දාලා ඔයාගේ designation එක. ඒ කියන්නේ ඔයාගේ තනතුර දාන්න ඕන මේ විදිහට. ඒ වගේම එම්ප්ලොයර් කියන්නේ ඩීටේල්ස් දෙන්න ඕන ඔයා ජොබ් එක කරන තැන ඒ වගේම ඒකේ ඇඩ්‍රස් එක ඒ ඩීටේල්ස් දුන්නම එතන ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ජොබ් එක කරන කම්පැනි එකේ ඩීටේල්ස් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජොබ් එක අනුව මෙතන ඩෙසිග්නේෂන් එක ටීචර් හරි එහෙම නැත්නම් මැනේජර් හරි ඒක වෙන්න පුළුවන්. ඊට පස්සේ do you have any special need or disability කියලා. ඒ කියන්නේ ඔයාට විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක්ද? එතකොට ඔයාට වීල් චෙයාර් එකක් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් ඕන වෙනවද කියලා අහනවා. එහෙම තියෙනම් ඔයා ඒ රීසන් එක මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. මේ දේ මට ඕන කියන එක ස්පෙෂලි. එහෙම නැත්නම් ඔයාට මේ ටික් දෙකම අයින් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහනවා the medium option is only for the selection test. ඒ කියන්නේ මේ selection test එක සඳහා පමණයි මේ media එක එහෙම නැත්නම් medium එක English ද signal ද කියන එක තීරණය වෙන්නේ. එහෙම නැත්නම් academic වැඩවලට නෙමෙයි. මුලින්ම center එක select කරන්න ඕනේ. එතකොට ඔයාට ආසන්නම එහෙම නැත්නම් ඔයාට යන්න ලේසි.
ඕනම සෙන්ටර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ලැන්ග්වේජ් තුනේ මීඩියම් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉහත තොරතුරු ඔක්කොම සත්‍ය කියන එකත් ඒ වගේම ඒව නිවැරදි කියන එකත් මෙතන ටික් කරලා මෙතන confirm the personal details and proceed to the payment කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඒක වැරද්දක් තියෙනවා වාට රීසෙට් කරලා ආයි ෆෝම් එක ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා ඇඩ් කරපු ඩීටේල්ස් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මේ ඩීටේල්ස් හරිද කියන එක ඔයා චෙක් කරන්න ඕනේ. ඒ වගේම ඩිග්‍රී එක හරිද කියන එක ඔයා චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් to continue you must pay the application fee of 750 rupees කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ payment එක කරන්න ඕන. මෙතන edit කරන්න ඕන නම් edit එහෙම නැත්නම් review කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ටික් එක දාලා ඔයාගේ method එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට payment option දෙකක් දීලා තියෙනවා. එකක් තමයි cash payment අනිත් එක තමයි card payment. ඔයාලට මෙතන card payment එකක් කරන්න එක ලේසි හින්දා අපි card payment කියන option එක උඩ click කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එක බලා ගන්න පුළුවන්. මේක ඔයාගේ bank details ටික හරි විදිහට add කරන්න ඕන. ඒ කියන්නේ card එකේ තියෙන details ටික මුලින්ම card එක මොකක්ද කියන එකත් ඒ වගේම ඔයාගේ card එකේ number එක ඒ වගේම ඒකේ තියෙන expire වෙන month එක year එක ඒ වගේම CVN number එක පිටිපස්සේ වල බලා ගන්න පුළුවන් numbers තුනක. ඊට පස්සේ මෙතන pay කියන එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන pay කියන එක උඩ click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට OTP එකක් add කරන්න place එකක් ඒවි. ඒකෙදි ඔයාගේ card එකට අදාළව ඔයාගේම card එකක් නම් ඒ phone එකට link කරලා තියෙන number එකට ඒ කියන්නේ card එක link කරලා තියෙන number එකට OTP එකක් ඒවි. එහෙම නැත්නම් ඒ අදාළ කෙනාගේ number එකට OTP එකක් ඒවි. ඒ OTP එක ඔයා මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ confirm කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට රීලෝඩ් කරන්න page එක මේ විදිහට error එකක් ආවොත් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් payment එක මේ විදිහට proceed වෙලා success කියලා message එකක් එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail එකට ගිහිල්ලා මේ විදිහේ payment එකක් වෙලා කියලා ඔයාලට details ටිකත් එක්ක email එකක් ඇවිල්ලා ඇති. ඊට පස්සේ මෙතන කියනවා please retain this confirmation for your record. You can also track the status of your application by visiting කියලා මෙන්න මේකට මේක ඔයාලට බලා ගන්න පුළුවන් status කියලා එකක් තියෙනවා. ඒකේ ඔයාලට මෙන්න මෙතන ඔයාගේ details ටික add කරලා application එකේ process එක කොහොමද මේ වෙනකොට application එක complete ද කියන එක බලා ගන්න පුළුවන්. මේ email එක ආපු ගමන් බලා ගන්න බැරි වෙයි. ඔයාලට ටික වෙලාවකින් ඒක බලා ගන්න පුළුවන් වේවි. මෙන්න මේ විදිහට තමයි 2026 intake එකට Open University එකේ Bachelor of Management Studies degree program එකට online apply කරන්නේ. ඔයාලට මේ apply process එක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මතක ඇතුව ඔයාලා අපි මේ degree program එකටම හදපු WhatsApp group වලට join වෙලා ඉන්න. අපි මේ WhatsApp group වල හැම update එකක්ම දානවා. ඒ වගේම ඔයාලට හැම academic update එකක්ම දැනගන්න අපේ WhatsApp channel එක, Telegram channel එකත් follow කරලා තියාගන්න. එතකොට ඔයාලට courses ගැන, scholarship ගැන කිසිම දෙයක් මිස් වෙන්නේ නැතුව දැනගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. අපි අලුත් වීඩියෝ එකකදී හම්බෙමු. Thank you.